Samantha Cybertech. Samantha Cybertech. එහෙමනම් යාළුවනේ සුසන්ත සයිබර්ටෙක් YouTube channel එක හා එකතු වෙලා ඉන්න ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් කියන ගමන් වෙනදා වගේම සුපුරුදු පරිදි අදත් වටිනා කියන වීඩියෝ එකක් අරගෙන ඔයාලා ළඟට ආවේ ඔයාලගේ තාක්ෂණය පිළිබඳ දැනුම සුළු කාලයක් තුළ වර්ධනය කරලීමේ අරමුණින්. ඉතින් වෙනදා කියනවා වගේ මගේ වීඩියෝ එක ස්කිප් නොකර බලලා තියරිය වගේම ප්‍රැක්ටිකල් අවබෝධයක් ලබා ගන්න කියන ගමන් මගේ channel එක මේ වෙනත් එක් subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙමනම් අපි බලමු අද අපි කතා කරන්න යන්නේ මොකක්ද කියලා. අද අපි කතා කරන්න යන්නේ Arduino භාවිතා කරලා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන පාසල් සීනු පද්ධතියක් මොන ආකාරයටද ක්‍රියාත්මක කරගන්නේ කියන එක. ඉතින් අද අපි මේ ඩයග්‍රෑම් එක සිද්ධ කරගෙන සිමියුලේට් කරලා ප්‍රැක්ටිකල් අවබෝධයක් ලබා ගමු කොහොමද එහි ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියලා. එහෙමනම් අපි බලමු අද අපිට අවශ්‍ය වෙන components මොනවද කියලා. ඉතින් අද අපිට අවශ්‍ය වෙනවා LM044L කියන LCD display එක, ඒ වගේම Arduino UNO board එකක්, ඒ වගේම relay එකක්, ඒ වගේම buzzer එකක්, ඊළඟට battery-යක් 12 watt, ඒ වගේම push button එකක්, ඒ වගේම ground connection එකක්, ඒ වගේම power supply එකක් 5 voltage අපිට අවශ්‍ය වෙනවා. ඉතින් මේ components සියල්ලම පාවිච්චි කරලා අපි Proteus software එකට ගිහිල්ලා අපි බලමු කොහොමද Proteus software එක තුල මේ diagram එක සිද්ධ කරගෙන simulate කරලා කොහොමද එහි ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියලා. එහෙමනම් අපි යමු Proteus software එකට. එහෙමනම් යාළුවනේ ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ Proteus software එකට. අද අපි කතා කරපු ආකාරයට P කියන icon එක select කරලා අපිට අවශ්‍ය components සියල්ලම select කරගෙන හමාරයි. ඉතින් ඔයාලට පුළුවන් මගේ කලින් වීඩියෝ බලලා අද එකතු වෙන කෙනෙක් නම් Proteus software එක තුල කොහොමද diagram සිද්ධ කරගන්නේ, diagram එකක් සිද්ධ කරගෙන components අතර connection මොන ආකාරයකද සිද්ධ කරගන්නේ කියන එක බලා ගන්න පුළුවන් මගේ කලින් වීඩියෝ වලින්. එහෙමනම් අද අපි presentation එකේ කතා කරගත්ත ආකාරයට අපේ components සියල්ලම සිද්ධ කරගෙන හමාරයි. ඒ වගේම connection ඒ අතර connection උත් සිද්ධ කරගෙන හමාරයි. LCD display එක, Arduino UNO board එක, push button එක, ඒ වගේම relay එක, ඒ වගේම buzzer එක, ඒ වගේම battery power supply එක මෙන්න මේ ආකාරයට display එක මත connect කරගෙන එහෙම නැත්නම් diagram එක සිද්ධ කරගෙන හමාරයි. හරි. අපි බලමු එහෙමනම් කොහොමද අපේ මේ Arduino board එක simulate කරන්න කලින් programming කරගන්නේ කියන එක. ඉතින් ඔයාලා දන්නවා මගේ programming file එකට ගියා ගමන් මම මගේ programming සිද්ධ කරගෙන හමාරයි. එතකොට ඔයාලට simulate කරන්න කලින් මට කියන්න දෙයක් තියෙනවා. මම programming කරගෙන තියෙන්නේ අපේ ඉස්කෝලේ පටන් ගත්තගෙන් පස්සේ කොහොමද period එකින් එකට automatically මාරු වෙන්නේ කියන එක බලා ගන්න. period 1, period 2, period 3 මේ ආකාරයට pin connection එක programming කරගෙන තියෙනවා. period 3 එකට පස්සේ period 3 එකට පස්සේ break එකක් තියෙනවා. ඒ වගේම break එකට පස්සේ period 4 ඊළඟට period 5. අපිට normally period 8ක් තිබ්බට මම programming කරගෙන තියෙන period 5යි. මොකද ඔයාලට මේ දල අදහස ඔයාලගේ ඔළුවට ලබා දෙන්න තමයි මේ ආකාරයට මම period 5 programming කරගත්තේ. ඊළඟට school closed කියන එක period 5ට පස්සේ automatically display එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලට period 5ට වැඩිය 8, 10 programming එක අනුව තීරණය කරගන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ programming කරගන්න විතරයි. ඉතින් මම සාම්පලයක් විදිහට එහෙම නැත්නම් උදාහරණයක් විදිහට තමයි මම මේ programming එක සිද්ධ කරගත්තේ. හරි. එහෙමනම් අපි අත කරගත්ත programming එක compiling කරගමු. මෙන්න මේ ආකාරයට compiling වුණාගෙන් පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන compiling done කියලා එනවා. ඉතින් අපි අපේ C folder එක එහෙම නැත්නම් hex file එක මේ ආකාරයට search කරගෙන අපිට copy කරගන්න ඕනි අපේ Arduino board එකට. මෙන්න මේ ආකාරයට අපි copy කරගමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම කොන ආකාරයකටද copy කරගන්නේ hex file එක කියලා. hex file එක copy කරගෙන okay කියන icon එක click කරගත්තගෙන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් simulate කරාම මොන ආකාරයකටද මෙහි ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියලා බලන්න. සුසන්ත සයිබර්ටෙක් auto school bed. School time started. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් period 1 එක මෙන්න මේ ආකාරයට display එකේ දිස්සෙනවා. ඊට පස්සේ alarm එක වැදුනගෙන් පස්සේ period 2 එකට මාරු වෙනවා. එතකොට period 2 එකෙන් period 3 එකට මොන ආකාරයකටද මාරු වෙන්නේ කියලා ඔයාලට මේ display එක හරහා බලා ගන්න පුළුවන්. එතකොට relay ක්‍රියාත්මක වෙන්නේ මොන ආකාරයකටද, buzzer එක active වෙන්නේ මොන ආකාරයකටද කියන එකත් ඔයාලට හොඳටම මේ programming එක හරහා බලා ගන්න පුළුවන්
වටිනාකමක් ලැබෙනවා. එතකොට අපි දැන් ස්කූල් බ්‍රේක් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් බ්‍රේක් එකෙන් පස්සේ පීරියඩ් 4 එකට අපි මාරු වුණා. මම ඔයාලට කෝඩින් එක පෙන්නුවා. කෝඩින් එක අපි කොයි විදිහටද ප්‍රෝග්‍රෑමින් කරගත්තේ කියන එක ඔයාලා දැක්කා. පීරියඩ් 5 පීරියඩ් 5ට පස්සේ ස්කූල් ටයිම් ඔෆ්. ස්කූල් ක්ලෝස්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් තමයි ස්වයංක්‍රීයව ස්කෝල් එක සීනු පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ කියන එක. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක හරහා ඔයාලට වටිනා කියන දැනුමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මේ වගේ වටිනා කියන වීඩියෝත් එක්ක නැවතත් හමු වෙන බලාපොරොත්තු වෙන ඔයාගෙන් සමුගන්නවා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.